Kok ini? Atur. Atur. Bagas. Ano piyo kan mani ba? Oh, piyo kan mani nella katakaliya දාන්න ඕන. හරි ගියද නෑනේ. හරි ඔහොම ගැට ගන්න. කේන් නැගිටිනවා. කො. ඔහොම ලස්සනයි. නේද? මෙහෙම හොඳයිනේ අපිව කන්නත් බෑනේ. දැන් කේන් හොඳයි. කේන්ට අපිව කන්නත් බෑ. ඕකේ. ඉතන බෙල්ලේ ඉන්නේ මේ හරියට තමයි ඩොක්ටර් දාන්න කියලා කිව්වේ. එන්න එක්ක දෙරටමත් තියෙන්නේ. මෙක්ක දෙකද නේ? දෙකද මෙක්ක. මාස 3 ගියේ හැටි ටක් ගාලා මෙක්කෝ එනවා. දැන් මෙයාගේ ලොම් ගොඩක් තියෙනවනේ. ඒකින්ද අපි මේ හරිය බෙල්ලයට මේ ලෙව කන්න බැරි හරිය ලොම් ටික කපනවා. නැත්නම් ඉතින් බේත දාලා වැඩක් නැහැ. හරි අමාරුයි මෙයාගේ ලොම් කපන්න. දුකයි කපන්න. නේද කේ? දුකයි නේද කපන්න ලොම්? අයියෝ ලස්සන ලොම් ටික. නේද? කීන්ගේ ලස්සන ලොම් ටික අපි කපනවනේ කමන්නේ මාසෙකින් විතර වෙවෙයිනේ. ඔන්න පාත් කරන්න කේ. දුකේ බෑ. මේ තාත්තේ. අද වීඩියෝ කරමු. මේක දාන්නේ. ෆැෂන් එක. දුකයි නිකම්. ඇද්ද? අපල දාන්න කොට. ලොම් ටික කැපුවා. ලොම් ටික. මෙන්න මේ වගේ යට හැම පේන විදිහට පොඩ්ඩක් ලොම් ටික කපා ගන්න ඕන බෙල්ලේ උඩ හරියෙන් යට ලෙව කන්න බැරි විදිහට. එනයි බේත දාන්නට වැඩක් නැහැ. ඒක හැමට වදින්න නැති හින්දා. මේ ලොම් කැපුවට මේ මාසෙකින් විතර වැවෙනවනේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මම දැන් මේ බෝතලෙම දානවා බින්දු 3ක් දානවා විනාඩි 2ක් තියෙනවා ආපහු බින්දු 3ක් වගේ දානවා විනාඩි 2ක් තියෙනවා එහෙම තමයි මේ බේත සම්පූර්ණයෙන්ම කේන්ට දාන්නේ දගලන්නේ බින්දු 2 3 ඊට පස්සේ මේ ටික වේලිලා ටක් විනාඩි 3-4ක් ගියාට පස්සේ තමයි ආපහු දාන්න ඕනේ. ඒකෙන්න මේ මුළු බෝතලෙම මේ දාන්න ඕන. ඔක්කොම එක සැරේ දාන්නේ බින්දු 3ක් දාලා පොඩ්ඩක් විනාඩි 2-3ක් විතර ඒ ටික වෙනවම ආපහු දානවා. එහෙනම් මේ බෝතලෙම එක සැරේ දාන්න ඕන. මේක දැම්මට පස්සේ මේ මෙයාව අල්ලන්න එපා. පැය 7ක් විතර යනකම් මෙයාව අල්ලන්න එපා. බේත් දාපු තැන මේක අපේ ඇඟට හොඳ නැහැ. මේ සතියක් යනකම් නාවන්නත් හොඳ නැහැ. ඊට පස්සේ එහෙම තමයි මේ බේත දාන්නේ. බේතේ නම ට්‍රික්ස් ෆ්‍රී. ටික්ස් ෆ්‍රී තමයි මේ බේතේ නම. බල්ලගේ බර අනුව තමයි දෙන්නේ. අපේ බල්ලගේ බර තිබ්බ කිලෝ 15ක් අපිට අපි ගත්තේ කිලෝ 10-20 බර ප්‍රමාණයේ බේත. මේ මෙහෙම බෙල්ලොම් ටික කපලා බින්දු 3ක් දානවා ඒ 3 වෙනම ආපහු දානවා එහෙනම් මේ බෝතලෙම එක සැරේ දාන්න. දැන් අපි කේන්ට බේත් දාලා ඉවරයි. මේ ඒ වුණත් අපි අර මේ කටට දාන එක ගලවන්නේ නැහැ. පැය භාගයක් විතර තියෙනවා. මොකද මේ අපි මෙයාට දැම්ම ගොඩක් මේ විස සහිත දෙයක් හින්දා මේ පැය භාගයක් විතර තියලා තමයි ඒක ගලවන්නේ. ටික්ස් ෆ්‍රී මේකේ නම අපි ගත්ත එකේ නම් ගාන 850යි මේකේ බර පන්ති අනුව ගාන වෙනස් වෙනවා ඇති කිලෝග්‍රෑම් 10-20 අතරේ බර තියෙන සුනකීන්ට තියෙන එක තමයි රුපියල් 850ක් වෙන්නේ. මේ බෝතලේ තියෙන ඔක්කොම ටික දාන්න ඕන. මේ ඔක්කොම එක සැරේ දාන්න නැතුව බින්දු 2-3 දානවා. හැමට උරා ගත්තට පස්සේ ආපහු බින්දු 2-3ක් දාන්න. අන්න ඒ විදිහට තමයි මේ බෝතලේ ටික ඔක්කොම දාන්නේ.